මෙවරත් මුම්බායි ඉන්දියානුවන්ට අද සරණයි. චිදම්බරම් පිටියේ සිය අනසක පතුරවන්නට චෙන්නයි සුපිරි රජවරු කටයුතු කරයි. තීරණාත්මක තරගයක ජය චෙන්නයි සුපර් කිංස් පිලට. ක්‍රිකට් ලොව තොරතුරු ඇසීමට ක්‍රිකට් හයිලයිට් අප සමග එකතු වන්න. 2026 IPL තරගාවලියේ 44 වෙනි තරගය මුම්බයි ඉන්දියන්ස් සහ චෙන්නයි සුපර් කිංස් අතර MA චිදම්බරම් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් මුම්බයි නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. තමාගත් තීරණය නිවැරදි නොවන එකක් ලෙස වැටහීමට ඔවුන්ට වැඩි වෙලා ගියේ නැහැ. කඩළු වේගයෙන් බිඳ වැටීමත් ලකුණු නොපෙනීමත් නිසා පන්දුවාර 20 අවසානයේ කඩළු 7ක් දැවී මුම්බයි ඉන්දියානුවන් රැස් කළේ ලකුණු 159ක් පමණයි. නමන්දීර් ලකුණු 57යි. පන්දු යැවීමේදී චෙන්නයි වෙනුවෙන් අංශුල් කාම්බෝජ් කඩළු 3ක් බිඳ හෙළුවා. ලකුණු 160ක පහසු ඉලක්කයක් හඹා ගිය චෙන්නයි සුපර් කිංස් පන්දුවාර 18යි පන්දු 1ක් අවසානයේ කඩළු 2ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කළා. එහිදී නායක ඍතුරාජ් ගයික්වාඩ් ලකුණු 67ක දර්ශනීය ඉනිමක් ක්‍රියාත්මක කළා. අනගි සහයක් ලබා දුන් කාර්තික් සර්මා ලකුණු 54යි. ඒ අනුව තවත් ජයග්‍රහණයක් චෙන්නයි සුපර් කිංස් අතට පත් වෙද්දී තවත් තරගයක පරාජයක් මහේල් ජයවර්ධන පුහුණුකාරීත්වය දරන මුම්බයි ඉන්දියානුවන් හට හිමි වුණා. මෙවැනි තොරතුරු දැන ගැනීමට ක්‍රිකට් හයිලයිට් අප සමග එක්වන්න.